අයිබෝවන් කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම ගොඩාක් හොඳින් ඇති කියලා හිතනවා. ඒ වගේම සුපුරුදු ආදරයෙන්ම අදත් channel එකට පිළිගන්නවා. මම මේ වීඩියෝ එක ගත්ත දවසේ කියනවා නම් ජනවාරි 13 වෙනි බදාදා ගත්තේ. ඉතින් මේ වෙද්දි චූටි දුව නම් එයාගේ තාත්තත් එක්ක ඉස්කෝලේට ගිහිල්ලා චූටි පුතා නම් ගෙදර ඉන්නවා. මොකද චූටි පුතාට අලුත් අවුරුද්දට ඉස්කෝලේ පටන් ගන්න හෙට. ඒ කියන්නේ ජනවාරි 14 වෙනිදා. ඉතින් චූටි දුව ඉස්කෝලේ ගියායින් පස්සේ චූටි පුතත් එක්කම මම ගෙදර අනිත් වැඩ ටික පටන් ගත්තා. ඉතින් පුංචි බඩු ටික හස් කරලා ඉවර වෙලා ගෙදර තියෙන ජනේල ටික ඔක්කොම අරගන්න එක තමයි මගේ ප්‍රධානම දේ උදේට. මොකද මං හරි ආසයි උදේට වැටෙන අවුව ගෙදරට වැටෙනවා නම් ඒක ඇත්තටම ගෙවල් වලට හොඳ දෙයක්. ඉතින් ඔයත් උදේ වරුවේ ගෙදර ඉන්න කෙනෙක් නම් මතක ඇතුව ජනේල ටික ඔක්කොම උදේට ඇරලා තියාගන්න. ඉතින් චූටි පුතා ඉන්නවා නම් එයත් එක්ක ඔය වගේ පුංචි සෙල්ලම් කරන ගමන් තමයි ගෙදර වැඩ ටික කරගන්න වෙන්නේ. මොකද අක්කත් ඉස්කෝලේ ගියාට පස්සේ අර ටිකක් පාළු දැනෙනවා. ඉතින් ඒ වෙලාවට ටිකක් අපි යාගාව ඉන්න ඕනි. ඉතින් කොහොම හරි ඒකත් එයාට හදලා දීලා එයාව තාත්තා ගාව තියලා මම දැන් මේ කුස්සියට ආවේ. චූටි පුතාට උදේට කන්න රොටි ඕනේ කිව්වා. ඉතින් එයාට රොටි එකක් හදාගන්න තමයි ආවේ. ඔන්න ඔය විදිහට එයාට රොටියත් හදලා ඒකත් කන්න දුන්නා. ඊට පස්සේ මං කරේ අද ඇඳවල වල තියෙන බෙඩ් ෂීට් ටික හොදගන්න එක. මං වෙනදට සෙනසුරාදාට බෙඩ් ෂීට් ටික හොදගත්තත් මේ සතියේ මට ඒක කරගන්න බැරි වුණා. ඒ නිසා මම දැන් තමයි බෙඩ් ෂීට් ටික හොදන්නේ. ඉතින් අපේ ගෙදර බෙඩ් ෂීට් හොදද්දී විශේෂයෙන් බලන්න ඕනේ මොකද චූටි පුතා ඒ වගේ සෙල්ලම් බඩු සමහර වෙලාවට කොට්ටස්සට දානවා. බෙඩ් ෂීට් වල ස්ටිකර්ස් අලවනවා. ඒ වගේ දේවල් කරනවා. ඉතින් ඒ ටික හේදෙන අතරෙම මම ඊයේ දෝනි ඉස්කෝලෙන්ද යුනිෆෝම් ටිකත් හොදගත්තා. ඊට පස්සේ තමයි මම ගෙවල් ලතු ගාගත්තේ. ඉතින් අද මට තියෙනවා ගෙදර බඩු ටික පිහිදා ගන්න. ඉතින් මම ඒකත් කරන ගමන් මම තමයි අද ගෙදර අතු ගාගත්තේ. මොකද හැමදාම මේවා මට පිහදාන්න වෙන්නේ. ඉතින් බදාදාට උදේට මම බත් උයන දවසන් නිසා මේ බඩු ටික පිහද ගන්න වෙන් කරගෙන තියෙනවා. ඒක මට ඇත්තටම ලොකු පහසුවක්. ඊට අමතරව කුණුත් තියෙන තැනක් දැක්කොත් සතියේ වෙන ඕනම දවසක ඒක මං අස් කරලා දානවා. ඉතින් අද මේ විදියට හැම බඩුවක්ම හොඳටම පිහදලා ඩීප් ක්ලීනින් එකක් කරගන්නවා. ඉතින් මේ වගේ තැන් නම් හැමදාම පිහදාන්න වෙනවා. මොකද චූටි පුතයි චූටි දුවයි එක එක දේවල් ගන්නවා. ඒ වගේ නිසා ඉතින් ওই විදිහට සාමාන්‍ය විදිහට දවස ගෙවුණා. හවස චූටි දුවට කරාටි ක්ලාස් එකක් තිබ්බා. ඉතින් මේ වෙද්දී යා තාත්තත් එක්ක එකට ගිහිල්ලා මම රෙදි ටික නමන ගමන් චූටි පුතාට පොත් ටිකක් දුන්නා. එයා ආස දෙයක් කරන්න කියලා. මොකද චූටි පුතා මේ අවුරුද්දේ යන්නේ UKG ක්ලාස් එකට. ඉතින් අපි හිතාගෙන ඉන්නවා දැනට එයාවත් එයාගේ අක්කගේ ඉස්කෝලෙම තියන්නේ කියලා. ඉතින් එතකොට එයාට කරන්න වෙන්නේ Excel සිලබස් එක. ඉතින් ඒ නිසා මේ වගේ අකුරු ටිකක් එහෙම එයාට අඳුන ගන්න පුළුවන් විදිහට එයාට ගැලපෙන පොත් ටිකක් අපි ගෙනත් දීලා තියෙනවා. ඒ වැඩි ඉවර කරලා මේ ඔයාලා දකින්නේ හවස. ඉතින් හෙට චූටි පුතාට ඉස්සෙල්ලාම ඉස්කෝලේ පටන් ගන්නවා කියලා මං කියවනේ. දැන් මම මේ ලෑස්ති ඒ බඩු ටික ලෑස්ති කරලා තියාගන්න. ඉතින් මේ තියෙන්නේ චූටි පුතාට මං අලුතෙන් ගත්ත වතුර බෝතලේ කැම පෙට්ටියයි. එයාලගේ ස්කූල් බෑග් එක නම් ඉස්කෝලෙන්මයි දෙන්නේ. ඉතින් මම ලෑස්ති ඒ හැම එකේම නම් ටික එහෙම ගහගෙන බඩු ටික ලෑස්ති කරගන්න. ඒත් එක්කම එයාගේ රෙදි ටිකත් අයන් කරලා තියාගන්න ඕනේ. හෙට චූටි දුවට නම් ඉස්කෝලේ නැහැ. එයාට නිවාඩු දවසක්. මලිලාට අලුතෙන් ඉස්කෝලේ පටන් ගන්න නිසා. ඉතින් ওই විදිහට බඩු ටික ලෑස්ති කරගන්න තමයි මම හදන්නේ. අලුතෙන්ම පටන් ගන්න පන්තියක් නිසා ඕන කරන දේවල් ටික මේ විදිහට අලුතෙන්ම ආපහු ගත්තා. ඉතින් මොකද එයාලගේ යුනිෆෝම් එකක් චුට්ටක් වෙනස් වෙනවා. ගිය අවුරුද්දේ චූටි පුතාට ටී-ෂර්ට් එකක් තමයි තිබුණේ. මේ අවුරුද්දේ වෙද්දි ටී-ෂර්ට් එකට අමතරව
එයාට ෂර්ට් එකක් ටයි එකකුත් අඳින්න වෙන දවස් තියෙනවා. ඉතින් ඒ ටිකත් අලුතෙන්ම ගත්තා. නේම් ටැග් දෙකකුත් ගහගත්තා. ඉතින් ලන්ච් බොක්ස් වතුර බෝතල් ගත්තා නම් තව දෙයක් ගැන කියන්න හිතුවා. අනිවාර්යෙන් පුංචි බබාලට විතරක් නෙමෙයි ඕන කෙනෙකුට ලන්ච් බොක්ස් එකක් වතුර බෝතලයක් ගද්දී මේ බෝතලේ පිටිපස්ස ගහලා තියෙනවා චූටි ත්‍රිකෝණයක් ඇතුලේ නම්බර් එකක්. ඒ නම්බර් එක 5 6 7 කියන නම්බර්ස් වලින් වතුර බෝතල් කැම පෙට්ටි තෝරගන්න. මොකද ඒ ප්ලාස්ටික් වර්ගය තමයි කැම දාන්න සුදුසු ප්ලාස්ටික් වර්ග වෙන්නේ. එහෙම නැතුව නම්බර් එකක් ගහලා නැති එකක් හරි 4ට වඩා අඩු නම්බර් එකක් ගහලා තියෙන එකක් නම් ඒක මිලදී ගන්න එපා. මොකද ඒ දේවල් පාවිච්චියට සුදුසු නැහැ. සුදුසු නැහැ කියන්නේ කැම බීම දාලා පාවිච්චි කරන්න සුදුසු නැහැ. අනිවාර්යෙන් වතුර බෝතල් කැම පෙට්ටි ගද්දී ඒ නම්බර් එක ගැන සැලකිලිමත් වෙන්න. ඉතින් මේ ඔයාලා දකින්නේ පහවදා උදේ 14 වෙනිදා උදේ ඔන්න අපේ චූටි පුතා මේ අවුරුද්දට ඉස්සෙල්ලාම ඉස්කෝලේ යන්න ලෑස්ති වුණු විදිහ. ඇත්තටම ටිකක් අමාරුවෙන් තමයි අද නම් ලෑස්ති කරගත්තු. ඔයාලට පේන ඇති වීඩියෝ එකවත් හරියට කරගන්න හම්බුන්නේ නැහැ මට. එයා මොකද උදේ ඇඬුවා යන්න බෑ කියලා. ඉතින් කොහොම හරි ඉස්කෝලේට ගිහිල්ලා ඇවිල්ලා අද ඉස්කෝලේ තිබුණ පැය දෙකක් වගේ එයා කිව්වා එයාට කොහේ හරි යන්න ඕනේ කියලා. ඉතින් ඔන්න අපි ආව චූටි ගමනක් එක්කන් ආවා දුවයි දෙන්නවම. මොකද හෙටත් නිවාඩු දවසක් නිසා. අපි දැන් මේ යන්නේ ඉබ්බගමේ තියෙන බත්තලගොඩ වැව බලන්න. ඉතින් ඇත්තටම අපි හරි ආස තැනක් මම වගේම බබාලා දෙන්න හස්බන්ඩ් අපි 4 දෙනාම යන්න ගොඩාක් ආස තැනක්. ඔන්න මේ අද නම් ඇත්තටම ලොකු සෙනගක් එතන හිටියේ නැහැ. සතියේ දවසක් හින්දාම. ඉතින් ඒ නිසා අපි නිදහසේ හවස්වරු එතන ගත කරා. අපි මෙතෙන් එද්දි වෙලාව දවල් 1:00ට විතර ඇති. ඉතින් චූටි දුව හරි ආසයි වැව් වලින් නාන්න. ඉතින් ඒ නිසා තමයි විශේෂයෙන්ම මෙතෙන් අපි එක්කන් එන්නේ. ඉතින් ඒ වගේම ඔයාලට පේනවා ඇති මෙතන ඉඳන් බලද්දි ඈත කඳු වල නාය ගිය තැන් පේනවා. ඒක දකිද්දි නම් ඇත්තටම හිතට දුකක් තමයි දැනුනේ. වෙන්දට හරිය ලස්සනට කොළ පාටට පෙනුණු කඳු පන්ති වල දැන් ඇත්තටම දුඹුරු පාට නාය ගිය තැන් ගොඩාක් පේනවා. ඉතින් ඒ තැන් වලින් අනතුරටපත් වෙච්ච කට්ටියව ගොඩක් මතක් වෙනවා. ඉතින් ඒ අයට මියගිය අයට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පීඩාවටපත් වෙච්ච කට්ටියට ඉක්මනින් ඒකින් නැගිටින්න ශක්තිය ලැබෙන්න කියලා එතන ඉන්න ගමනොත් මං හිතින් ප්‍රාර්ථනා කරා. ඔන්න දැන් නම් චූටි පුතයි චූටි දුවයි යාගේ තාත්තත් එක්ක නානවා. අද ලොකු හුළඟක් තිබුණා. ඒ නිසා වතුර නම් ටිකක් සැරයි. ඉතින් මම නෑවේ නැතත් මම වතුරට බහලා චූටි පුතයි චූටි දුවයි ළඟම රැඳුණා. මොකද මේ වගේ තැන් වලට ගියාම අපි ගොඩාක් අපේ දරුවෝ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. සමහර චූටි ඒ කියන්නේ එක තප්පරයක් ඇති දරුවන්ට අනතුරක් වෙන්න. ඒ කියන්නේ ලොකු අයට උනත් අනතුරක් වෙන්න. ඒ හින්දා බොහොම අවධානයෙන් තමයි වගේ තැනකට ගියාම ඉන්න ඕනේ. ඉතින් ඒ අත්දැකීම් දරුවන්ට ලබා දෙන්නත් ඕනේ. ඒ වගේම එයාලව පරිස්සම් කරගන්නත් ඕනේ. ඉතින් ඔයා ගත්ත කැම බීම ටිකත් වාචන වලට දාගෙන අරන් ආවා. ඔන්න දැන් අපි ලෑස්ති දවල්ට කන්න. ඉතින් ඔය විදිහට තමයි අද අපි දවල් කෑම එක හදාගත්තේ. ඉන්න චූටි පුතාට නම් හොඳටම බඩගිනි වෙලා යා කනවා. චූටි දුවත් කෑම ගන්නවා. මේ විදිහට තමයි අද මම දවල් කෑම හදාගත්තේ. ඉතින් අපි මෙතන ඇත්තටම හවස 6 විතර වෙනකන් හිටියා. මොකද හරිය සනීපයි. ඒ වගේම ගොඩාක් ලස්සනයි. ඒ හින්දා අපිට හෙටත් නිවාර දවසක් ඉඳන් අපි හිතුවා රෑ වෙනකම් මෙතන ඉන්න ඕනේ කියලා. චූටි දේවල් වල කියලා ඇත්තට මේ වගේ තැනකට ගිහිල්ලා නිදහසේ ඉද්දි ඒ පරිසරයේ විදිහට දැනෙන සැනසීම සතුට අපිට සමහර වෙලාවට ලොකු මුදලක් වියදම් කරලා ගිහින් ගන්න ගමනකින් ගන්න බැරි වෙන අවස්ථා තියෙනවා. ඉතින් මේ වගේ පුංචි දෙයකින් එක ඕනවටත් වැඩිය පුරවා ගන්න පුළුවන් කියන එක තමයි අද මට නම් තේරුනේ. එහෙනම් අපි ආපහු ලස්සන වීඩියෝ එකකින් ඉක්මනින් හම්බ වෙමු. ඔයාලා හැමෝම ගොඩක් සතුටින් පරිස්සමින් ඉන්න සුබ දවසක් ඔයාලා හැමෝටම.